ගයිස් ඔන්න අපි අද ආවා වෙනස් විදිහේ දෙයක් කරන්න. මේකට සාමාන්‍යයෙන් පිළිමි කට්ටිය ජොයින් වෙන්නේ නැති දෙයක්. හැබැයි තාත්තා කෙනෙක් විදිහට අප්පච්චි කෙනෙක් විදිහට මම මේකට ජොයින් වෙන්න හිතුවා. අද මෙයා තමයි කතානායිකාව. එයාට දෙනවා chance එක වැඩේ කරගෙන යන්න. අපි මොකද කතා කරන්නේ? අපි කතා කරන්නේ ඒ කොහොමද මේ කියන්නේ? මට එක්ස්ප්ලেইন කරනකොට කමක්. අද අපි කතා කරන්නේ ප්‍රෙග්නන්ට් කෙනෙක් ඔබේ පැවෙන්ට ඉන්න කෙනෙක්ට අත්‍යවශ්‍ය වෙන දෙයක්. හොස්පිටල් බෑග් එක ගැන. එක බෑග් එකක් කියලා ගයිස් උස්සගෙන යන්න බැරි තරම් බෑග් තුනක් තියෙනවා. හොස්පිටල් බෑග් එක මම හදාගත්තේ කොහොමද කියලා ගොඩක් අමාරු වුණා. මම ගොඩක් වීඩියෝස් බලලා YouTube වීඩියෝස් බලලා දන්න අයගෙන් අහලා එහෙම තමයි හදාගත්තේ බෑග් එක. බෑග් එකට බෑග් තුනක් විදිහට තමයි අපි හදාගත්තේ. මට මුලින්ම කතා බෑග් තුනම කඩ ගෙලින්න. එකක් තියෙනවා ලේබර් බෑග් එක. අනිත් එක බබාගේ බඩු. අනිත් එක මගේ බඩු. අම්මගේ බඩු විදිහට තමයි බෑග් තුන අපි හදාගෙන තියෙන්නේ. ලේබර් බබාගේ එක අම්මගේ එක. ඔය බෑග් තුන හදන්න ගයිස් මාර කට්ටක් කෑවා. මොකද එක එක වීඩියෝස් බලලා එක එක වෙලාවට එක එක දේවල් ලියුවා. ඒ හින්දා තමයි මේ වීඩියෝ කරන්න හිතුවේ. මොකද තවත් බබේ කම්බින් වෙන අම්ම කෙනෙක්ට එක එක වීඩියෝ තියෙන එක එක ලෙවල් වලට. එහෙම නැතුව අනිවාර්යෙන් හොස්පිටල් එකකට හදා ගන්න ඕනේ ෆුල් පැකේජ් එක. මේ වීඩියෝ එකේ කතා කරන්න තමයි අපි හිතුවේ. පටන්. මම ඉස්සෙල්ලාම අත්‍යවශ්‍යම වෙන්නේ මේක අනිවාර්යෙන් අම්මා කෙනෙක් අනිත් ඒවා නෑ. පස්සට ගියත් ළඟ තියාගෙන ඉන්න ඕනේ එක ලේබර් රූම් බෑග් එක. ලේබර් රූම් බෑග් එකට මම මොනවද දාගත්තේ කියන එක තමයි මම දැන් පෙන්නන්න හදන්නේ. මේ වගේ පොඩි බෑග් එකක් ගත්තේ ට්‍රාන්ස්පරන්ට් බෑග් එකක්. නැත්නම් ඔයාලට මෙහෙම එකක් ගන්න අවශ්‍යම නැහැ. මොකක් හරි එක බෑග් එකක් පිළිවෙලකට නම ගහලා ලේබර් රූම් බෑග් කියලා ගහලා හරි කළු පාට ටියුලිප් බෑග් එකක් වෙනස් කමන්නේ නැහැ. මේ ලෑස්ති කරගත්තා නම් ඒක ඒ වෙලාවට හොස්පිටල් එකේ අයට ලේසි. අප ගොඩක් අමාරු වෙලා හරි අදිස්සිය හරි යන්න උනොත්. මේ බෑග් එකේ මොකක්ද මුලින්ම පේන්නේ? අපි හැමෝම බලන්නේ බබාගෙන මුලින්ම බේබී වෙන්නේ. මම මෙතන අම්මගේ බෑග් එකයි බබාගේ බෑග් එකයි වෙනම හරියටම තියෙනවා. බබාගේ බෑග් එක ඇතුලේ තියෙනවා පැටියට අඳින නැපිස් 3ක් දාලා තියෙනවා. ඒකේ සයිස් එක තියෙනවා. අපි නැපිස් සාමාන්‍යයෙන් මහන්නේ 18යි 18 සහ 22යි 22. මම මෙතන අරන් තිනවා 18යි 18 නැපිස් 2යි 22යි 22 නැපිස් 1යි. එතකොට චුටි බේබි ගාව දෙකක් කරන් තියෙනවා. මම මහපු මල් මහපු අස්ම බේබි ගාව එකක් තියෙනවා. එතකොට එයාට බණ්ඩීට නාපම් ගොඩක් සීතලයිනේ. ඒකට අඳන්න වූල් සූට් එකක් තොප්පියක් කල්සම ෂොක්ස් දෙක මෙතන තිබ්බා අත්මේස් දෙක මම එක දාලා නැහැ. මේසුත් සමහර අය දානවා. මේක අපේ අය ඔතන නිසා ඒක අවශ්‍යම වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා යාව පිහින්න පුංචි තුවාලයක් තියෙනවා. බේබි ටවල් එක 36 පළ තමයි මම අරන් තියෙන්නේ. ඊට පස්සේ යාව ඔතන්න 36 පළ ප්ලේන් මහන්නේ මොනවද මේක? දැකට නෑ මේක මෙයා ඔතන එක. මෙයා ඔතන මල් පීස් දෙකෙන් මහපු බ්ලැන්කට් එකක් තියෙනවා. ඊට පස්සේ එයා උණුසුම් කරන්න උතන බ්ලැන්කට් එක තියෙනවා. මේ ටිකයි. ඊට පස්සේ පෙකිනි කට්ටක් තියෙනවා. සමහර අය පෙකිනි කටු දෙකක් දානවා. හේතු එකක් කැඩුනොත් කියලා. සමහරවිට හොස්පිටල් එකෙන් දෙනවා කියලා කියනවා. තව ඉල්ලලා තියෙනවා ගොඩක් අය දාලා දෙනවා. මම මේක ලොකු හේතුවක් දන්නේ නැහැ. රිබන් බේබි රිබන් යාර දෙකක් තියෙනවා. අරයාගේ අතේ ගැට ගන්න එක තමයි ඒක කියන්නේ. ඒකත් හොඳට හොදලා පිරිසිදු කරලා තමයි යන්න තියෙන්නේ. එතකොට මේ ටික ඕන වෙන්නේ
ඉපදුන ගමන්ම බබාගේ වැඩ වලට තමයි ලේබර් රූම් බෑග් එක ඇස්සේ දෙන්න ඕනේ කියලා තමයි මෙන්න මේක. තියෙන්නේ. බබාගේ මුල්ම අඳන ඇඳුම් සෙට් එක කිට් එක. ඊට පස්සේ අම්මයි ටික මම ඒ ටික වෙනම දාලා තියෙනවා. එතන තියෙන්නේ ඒක හොඳ පිළිවෙලට වැඩ කරනවා. මේ හැමදාම කරනවා ඇත්තටම මටත් ලේසි මේ වෙනම බෑග්ස් වගේ සීල් බෑග්ස් වගේ මේක වැඩේ කරලා තියෙනවා. ඇත්තටම මට පුදුමයි. මෙතන තියෙන්නේ චීත දෙකක් කරන් තියෙනවා. බෙන්ච් එක දෙකක් කරන් තියෙනවා. මෙතන චීත දෙක බෙන්ච් එක දෙක සහ චීත දෙක එක සෙට් එකක් තනි සුදු වෙන්න ඕනේ. හැබැයි මම පුංචි අත්දැකීමක් කරලා තියෙනවා. මම මේක සුදු පාට එකේ මල් තියෙන එකක් කරන් දෙන්නේ. මම මේක මාරු කරන්න ඕනේ සුදු පාට එකට. හේතුව අපිට බැරි වෙලාවත් සිසේරියන් සර්කමක් කරන්න ඕන. අපිට පියෝයි වයිට් එකක් ඕනේ. සුදු කිට් එකක් ඕනේ. ඊට පස්සේ දෙන්න ඕනේ කරනවා ඉනට බඳින පටියක්, රේසර් එකක්, හෙයර් බෑන්ඩ් එකක්, ඒ වගේම සුදු හෝ ඉතිරිදි ආර එකමාරක්. මේ ටික අම්මගේ ටික. ඒ වගේම ලූප් පෑඩ් පැකට් එකක් සහ ගාබේජ් බෑග් දෙකක් හෝ තුනක් ඒකට ඇතුළත් කරලා තියෙනවා. මොකද අපේ පස්සේ අනවශ්‍ය රෙදි හිම් තිබ්බ මේ ගාබේජ් බෑග් එකට දාලා තමයි දෙන්නේ. ඒකට මේ ඉන්න ලේබර් රූම් බෑග් එක. ලේබර් රූම් බෑග් එකට අවශ්‍ය ටික ඒ ටික වෙනම බෑග් එකකට දාලා මොකක් හරි බෑග් එකකට දාලා නම් ගහලා හොස්පිටල් එකේදී අරන් යන්න ලෑස්ති කරගත්ත විදිහ. එයාලා ලෑස්ති කරගන්න අපි ඔක අරගෙන දුවන්න ඕනේ ගයිස්. ඉතින් ටිකක් ලොකු වැඩක්. මේ අපි බලමු මෙතනින් ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා ඊළඟට මොකද්ද අපි කතා කරන බෑග් එක. සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට අපි කතා කරන්නේ බේබි බෑග් එක. බේබි බෑග්. මේ බෑග් එක ඕනේ වෙන්නේ බබයි අම්මයි ලේබර් රූම් එකේ වෝඩ් එකට දැම්මම පස්සේ. තව එකක් කියනවා මම මේ ලෑස්ති කරන් තියෙන රජයේ හොස්පිටල් එකට මේකේ ගොඩක් දේවල් අඩු වෙනවා ප්‍රයිවට් යන කෙනෙක්ට. රජයේ හොස්පිටල් එකට යනකොට සාමාන්‍යයෙන් ඕනි කරන දේවල් තමයි මම මේ අරන් තියෙන්නේ. බේබි බෑග් එක. මේකෙත් තමන්ගේ නම ලියලා ඉස්සරහින් ගහලා මේ බෑග් දෙකෙන් මඩවන්න. මොකද අපි ලේබර් රූම් ගිහින් එනකොට එතන ඉන්න කාර්ය මණ්ඩලය අපිට ඇඳ ලෑස්ති කරලා තියනවලු. එතන අපේ බෑග් ටික ඔක්කොම තියලා තියෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. මෙතන තියෙනවා මම ඉස්සෙල්ලාම දාලා තියෙනවා කොට් ෂීට් එක, බිල් කොට් ෂීට් එක. බබාව තියන්න ගන්නවා. එදි කරන්නේ අර ෂුවර් දාපුවාම ඒක මෙට්‍රස් එකට උරන් නැති වෙන නිසා බබාව පිහිනකොට මේක ඕන වෙනවා. මම අනිවාර්යෙන් කියන්න ඕනේ දෙයක් ෆාදර්ස් ටික දැන් ගොඩක් වෙලාවට එක ළමයි කම්බිලා ඉන්නවනම් සෙකන්ඩ් බේබි නම් යන්නේ ඕවා ගොඩක් දේවල් දන්නවා. හැබැයි පළවෙනි බබා වෙනුවෙන් රෙඩි වෙන අම්මලා දැන් මේවා ටික ඔක්කොම ස්ටඩි කරගෙන යනවා. හැබැයි මේ වෙනකොට ෆාදර්ස් ටික ඉන්නේ ඔය මුකුත් ස්ටඩි කරන්නේ නැහැ. ආවට පස්සේ තමයි ඔය හැම දෙයකම එන්න වෙන්නේ. ඉතින් මම කියන්නේ ඒට කලින් ෆාදර්ස් ටික හොඳට බලාගන්න මේ තියෙන බඩු ටික මේවා මොනවාටද යූස් කරන්න කියන එක අපිට ඉම්පෝර්ටන්ට්. මොකද ඒ වගේ තැනකට ගියාට පස්සේ අපිට නැත්තම් කර ගියා ගන්න දෙයක් නැති වෙනවා. අපි ෂොක් වෙනවා. මොකද්ද ඉල්ලන්නේ කියන එක අපිට දී ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ වීඩියෝ එක අම්මලාට ඉම්පෝර්ටන්ට් බෑග් ටික හදාගන්න, ෆාදර්ස්ලාට ඉම්පෝර්ටන්ට් මොනවාද මේ පොඩි කෙනෙක් සම්බන්ධව මේ හැදෙන මැටීරියල්ස් ටික මොනවාද මේ බඩු ටික කියන එක. යමු ඉස්සර. කොට් ෂීට් එක දැන් ඉන්නවානේ. කොට් ෂීට් එක ඒ වගේ තව එකක් තියෙනවා රබර් ෂීට් එක. මම ඒක නම් හොස්පිටල් එකේ යන්නේ. ඒකත් මේ වගේ යූස් කරන්න තියෙන එකක්. ඊට පස්සේ තියෙනවා එයාගේ නැටි සෙට් එක සහ ගවුන් සෙට් එක. මම ඒකත් වෙනම බෑග් එකට දාගත්තා ලේසි වෙන්න. මොකද මේකෙදි මේ කලවම් වෙන පුරාණ බෑග් එක ලොකු එකක් නේ අරන් යන්නේ. ඒ නිසා නැටි සහ ඊට චූටි ගවුන් ටික තියෙනවා. මම මෙතන අරන් තිනවා නැටිස් 22 පළල සහ 18ට පළල නැටිස් ඔක්කොම 15ක් කරන් තියෙනවා. දැන් මම ටිකක් දන්නවා මෙයාගේ ඉගෙන ගන්න. ඒ වගේම ගවුන් 12ක් කරන් තියෙනවා. නැටිස් 15ක් කරන් තියෙනවා.
කොහොමත් එක දවසක් ඇතුළත ගෙදර ඉන්නවනේ බලන්න අඩුපාඩු මදි වෙන දේවල්. ඒක ගෙදරින් අපිට ගෙන්න ගන්න හරි පුළුවන්නේ. ඒක එක්ක බලලා තමයි මම කොටසක් ගත්තේ. ඒ වගේම බේබි බ්ලැන්කට් එකක් තියෙනවා. මොකද බ්ලැන්කට් දෙක තුනක් අරන් ගියාට කමක් නැහැ කියලා තමයි මම ගොඩක් වීඩියෝස් වල දැක්කේ. මොකද එයා ගත්තොත් ඕකේ මේත් එක්ක ඔබ ස්ටඩි කරනකොට මම දැනගත්ත දෙයක් සමහර කට්ටිය ඇඩ්මිට් වෙලා ඊළඟ දවසේ ගෙදර එනවා. තවත් සමහර කට්ටිය බබාගේ තියෙන සිටුේෂන් එකත් එක්ක දවස් 4-5 හොස්පිටල් එකේ ඉන්නවා. ඒකත් එක්ක බෑග් එක රෙඩි වෙලා තිබ්බොත් එතනේ සිටුේෂන් එකේදී දවස් 2-3ක් යනකම් ගෙවල් වලට අපිට ලොකු ප්‍රෙෂර් එකක් එන්න ඕනේ නැහැ මෙන්න මේ ටික අඩුයි මේ ටික අඩුයි කියන එක. ඉතින් ඒකෙදී මේ රෙඩි වෙන්නේ දවස් 2-3ක් හිටියත් තියෙන ඕන සිටුේෂන් එක එතනදී ඔයාලගේ බැගේජ් එකේ සයිස් එකත් එක්ක ඔයාලට තියෙනවා නම් බඩු වැඩියෙන් අරගෙන තරමට ඔයාලට වාසි. හැබැයි ඒක ස්මාර්ට් වෙන්නත් ඕනේ. මොකද මේක ඉමර්ජන්සි සිටුේෂන් එකකදී යූස් කරන්න ඕන බෑග් එකක් ඉඳලා. ඒක තමයි බ්ලැන්කට් දෙකක් කරන් තියෙනවා. තවත් මම එක්ස්ට්‍රා කෑල්ලක් කරන් තියෙනවා. ඒ වගේම බේබි ටවල් කීපයක් සහ ටිකක් 36 පළ ලොකු බබාව ගන්න පුළුවන් පැන් රෙඩි කෑලි කීපයක් දාගත්තා. දෙක වගේ තමයි මම දාගත්තේ වගේ. මම ගෙදරින් බලන්න. sorry. ඒක ඊට පස්සේ බබාගේ ක්‍රීම් පවුඩර් සැන්ඩලියට අයිටම්ස් තමයි මම දාගත්තේ. කොටන් බෝල්ස් පැකට් එකක් දාලා තිනවා. මේක ගන්න සාමාන්‍යයෙන් යාව සුද්ධ කරන්න පිහින්න වගේ දෙයකට. ඒ වගේම මම වෙනම දාගත්තා ක්ලෝන් එකක් ක්‍රීම් පවුඩර් නම් ගත්තේ නැහැ. සබන් ඒවා ඕනේ වුණොත් මොකද බබාට ඉස්සෙල්ම ලැබිලා හරියට ගන්නේ නැහැ. සහ මම එරන වෙට් වයිප් පැකට් එකක් කරන් දෙනවා. ඒක බබා පිහින්න අවශ්‍ය වුණා ගන්න කියලා තමයි ඒ ටික ලෑස්ති කරගත්තේ. ඒක තමයි බබාගේ බෑග් එකට මම වෝල්ඩ් එකට ආවට පස්සේ අරගෙන තියෙන්නේ. රයිට් ඊළඟ තියෙන්නේ අම්මගේ බෑග් ඉන්නේ. ඊට පස්සේ අම්මගේ බෑග්. අපි අම්මගේ බෑග්. රයිට් අපි පටන් ගන්න එතකොට අම්මගේ බෑග් එක මම හිතන්නේ එක්ස්පෙරිමන්ට් එකක් වෙලා ඇයි මොකද මම හිතන්නේ ඔකට දාගත්ත ගොඩක් අයිටම්ස්. ඕනේ අපි කියලා මේ අපි බලමු මොනවද තියෙන්නේ. ඒක නම් මම වෙනම බෑග්ස් එකට දාගත්තේ නෑ. එතන තියෙනවා වෙජ් එක දෙකක් තියෙනවා. චීට් තියෙනවා 4ක් නම් වැඩිද කියලා හිතනවා 4ක් තියෙනවා චීට්. ඊට පස්සේ අරන් තියෙනවා ටවල් එකක්. පොඩි ටවල් එකක් කුල්ලක් ටවල් එකක් දෙකක් අරගත්තා. මොකද තෙමෙ තෙත් වෙනවා පස්සේ යූස් කරන්න අමාරු වෙන නිසා. ඒ වගේම බෙඩ් ෂීට් දෙකක් අරන් තියෙනවා. එකක් බෙඩ් එකට සහ එකක් පොරවන්න විදිහට බෙඩ් ෂීට් දෙකක් අරන් තියෙනවා. මම හිතනවා මට නිදියන්න පුළුවන් වෙයි කියලා. මොකද පොඩි එක්කෙනා නන්න ගත්තම මම ඉඳන්නේ නැහැ. අත්දැකීම නැහැ ඒ නිසා. ඊට පස්සේ මම අරගත්තා වෙනම බෑග් එකකට දාලා මේක මේවා කලවම් වෙන්න පුළුවන් නිසා ටූත් පේස්ට් එකක්, ටූත් බ්‍රෂ් එකක්, සබන් පෙට්ටියක සබන් කෑල්ලක් දාලා තියෙනවා. ඒකට පනාවක්, හෙයා ක්‍රීම් එකක් සහ අපිට අවශ්‍ය ක්‍රීම් පවුඩර්, ෂැම්පූ ඒක මම වෙනම බෑග් එකකට දාගත්තා. එදී මේ යාව ස්ටඩි කරනකොට තමයි මම දැක්කේ මෙතනදී අම්මා කෙනෙක් වුණාම පස්සේ ඔය සිටුේෂන් එකේදී දැන් මෙතනදී කක්ෂි යූස් කරලා තියෙනවා බේබි ක්‍රීම් එකක් විතරයි යූස් කරලා තියෙන්නේ. ඒ වගේ සිටුේෂන් එකකදී අම්මා කෙනෙක්ට මම හිතන්නේ යාළගේ තියෙන ඔක්කොම ඉක්විප්මන්ට් ටික දාගන්න බෑ ඔකට. ඉතින් එතනදී පුළුවන් තරම් ලිමිටඩ් වෙන්න ඕනේ ක්‍රීම් එකක් වගේ පොඩි දෙයකට. මොකද පොඩි එක්කෙනා හම්බුන ගමන් ඒ හැම දෙයකටම වෙන්න බෑ. මොකද නැත්තම් කන්නඩි මේස උඩ තියෙන ඔක්කොම ටික ගත්තා නම් මෙතෙන්ට මේ බෑග් එකේ මදි. ඉතින් ඒකින්ද මේ වගේ සිටුේෂන් එකදී ලිමිට් වෙන්න ඕනේ. ඊට පස්සේ මම අරන් තියෙනවා මේක හොස්පිටල් එකට අවශ්‍ය දෙයක්. සීනි තේ කොළ දාලා වෙන බාස්කට් එකක් අරන් තියෙනවා. ඒක පොඩි බිස්කට් පැකට් එකක් තියෙනවා. කිරි පැකට් එකක් තියෙනවා. තව මේක දෙන්න ඕනේ ඇඳක්.
මේක හැන්දක් සහ කෝප්පයක් ඒක මම වෙනම ලෑස්ති කරගෙන ඉන්නවා. ඊට පස්සේ මම අරගත්තා අන්ඩර්වෙයර්ස් ෆීඩින් ගාසස් එහෙම දාලා වෙනම බෑග් එකක් ලෑස්ති කරගෙන තියෙනවා. ඒකයි ඊපස් තවත් ලූප් ටැග් පැකට් එකක් සහ normal ටැග් පැකට් එකක් අරගත්තා. මේක මගේ යාළුවෙක් කියලා මම ගත්තේ. ඕනෙම යූස් කරන්න සහ රබර් සෙරෙප්පු දෙකක් මේක මම පරණ වීඩියෝ එකක දැක්කේ අලුත් රබර් සෙරෙප්පු දෙකක් ගන්න කියනවා. මොකද එතන ගොඩක් වෝල්ඩ් එකකනේ ඒකට වතුරෙන් වැටලා තියෙන්න පුළුවන්. ටිකක් ඉරිච් එකක් කොහොමද ආයෙත් වැටෙන්න ලිස්සන්න බලන්න හින්දා පුළුවන් නම් අර රබර් සෙරෙප්පු දෙකක් යූස් කරන්න හොස්පිටල් එකට. ඒ ටික තමයි අම්මගේ කිව්වේ. තව එකක් තියෙනවා. මේක වස්ති බෝතලේ සමහර හොස්පිටල් වල ඉල්ලනවලු. මම දන්නේ නැහැ මම මෙතන ඉන්නවද කියලා කෝකටක් කියලා වස්ති බෝතලේකුත් මම ලෑස්ති කරගත්තා. කියන්න ඕනේ තව දෙයක් මේක රෙඩි කරගන්න ගොඩක් ස්ටඩි කරා බට් අපිට මගහැරිච්ච ගොඩක් දේවල් මෙතන තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වීඩියෝ රෙඩින් කමෙන්ට් එකක් දාන්න මොනවා හරි මගහැරිච්ච දේවල් තියෙනවා නම් අපිටත් මේක රෙඩ් කරගන්න සහ මේ වීඩියෝ එක බලන කට්ටියට එතන ඉස්සරහට මේක කම්ප්ලීට් කරගන්න. මොකද අපි බලපු ගොඩක් වීඩියෝස් කම්ප්ලීට් නැති හින්දා තමයි මේ වීඩියෝ කරන්න හිතුවේ. මොකද එතනින් පස්සේ කෙනෙක්ට එතනින් එහාට මේක ඊසි වැඩේ කරගන්න සහ එතනින් ඔයාලගේ සපෝට් එකක් විදිහට අපි කමෙන්ට්ස් ඇක්සෙප්ට් කරනවා මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. බෝල් දෙකක් තියෙනවා. බෝල් දෙකක් මේක බබා පිහින්න උණු වතුරෙන්ම දාගෙන ඕනේ වෙන නිසා තමයි සෝදගන්න ඕන නිසා තමයි බෝල් දෙකක් ප්ලාස්ටික් බෝල් දෙකක් කරන්න කියලා තියෙනවා හොස්පිටල් වල සමහර වගේ. ඒ වගේම තව දෙයක් කියනවා මම මෙතන ටික අරගෙන නැහැ. ඒ ටික වෙනම තියෙනවා. කොට්ටයක්. එතකොට උණු වතුර බෝතලයක්. එතකොට පිඟානක්. කෝප්පයක්. එතකොට තව මේක වෙනම දාගත්තා. ඒක මම හිතන්නේ garbage bags ටිකක් වෙනම. මොකද මේ හොස්පිටල් එකෙන් ගෙදර අරන් හොදන් දෙනවා. වස්කාන්තින අයිටම්ස් එහෙම දාගෙන යන්න. සහ මේකේ නම ගහලා තව ඉස්සුණා දෙපැත්තෙම ඉන්න මේ දේ වෙන්නේ අපිටත්. මොකද ඒ ගෙදරත් ඉන්නවා මේ ගෙදරත් ඉන්නවා. නෙට් එක. බේබි නෙට් එක තියෙනවා. මේ වීඩියෝ කරන්න මෙහෙට ආවට අපි නෙට් එක එක දාලා ඉන්නවා. මේ දෙක අතර ලොකු ඩිස්ටන්ස් එකක් තියෙන අපිට දෙකට ගන්න එක. ඒකයි මේ ඔයාලා මේ සාමාන්‍ය මේ බෑග්ස් තුන වෙහිකල් එකක් තියෙනවා වෙහිකල් එකේම තියාගන්න. අපිට දෙකකින් තියෙන අපි සාමාන්‍යයෙන් හැම්බෙලේ ගෙදර නැදින් නැති කට්ටියක්. ඉතින් එතකොට ඔය බෑගේජ් ටික ළඟ තියාගන්න ඕනේ. හම්බෙන්න නම් වෙනකොට ලේස් නම් වෙනකොට ඒකේ වගකීම ෆාදර්ස්ලාට යනවා. යනවා කියන අපිට අදාළ ඩේට් එකට ගිහින් ඇඩ්මිට් වෙන්න බැරි වෙලා හදිසි අවස්ථාවක් ආවොත් අරන් යන්න ගෙදර අයට සහ පියාට මේ ගැන අනිවාර්යෙන් දැනුවත් කරලා තියන්න ඕනේ. ඒ වගේම මේ බෑග් එකේ ඉන්න ඕන තව දෙයක් තියෙනවා. අපේ ක්ලිනික් කාඩ්ස් තියෙනවා නම් යෝජි ડોක්ටර්ගේ ડોකියුමන්ට්ස් හරි පොත් පොඩි කෙනාගේ ටෝටල් ෆයිල් එක තියලා තියෙනවා. හරි. එතකොට ඒ වගේම මවගේ පැන සහතිකයේ පියාගේ පැන සහතිකයේ ID copies ඒ ෆයිල් එකටම දාලා තියාගන්න. ඒක හොස්පිටල් එකේදී අපිට අවශ්‍ය වෙන දේවල් නිසා. රයිට් අපි උපරිම උත්සාහයක් ගත්තා හොස්පිටල් බෑග් එක හොඳට හදාගන්නේ කොහොමද කම්ප්ලීට්ලි කියන එක කියන්න. ඉතින් අපි හිතන අපේ උත්සාහය සාර්ථක ඇති කියලා. ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වැඩේ වලට සපෝට් වුණා නම් සහ මේක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඒ වගේම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් කරන්න එපා. ඉතින් අපි ගිහින් එන්න මේ වගේම තවත් ඉම්පෝටන්ට් දෙකින් අපේ ලයිෆ් එකත් එක්ක මැදලා තියෙනවා. ඉතින් දෙන්නෙක් විදිහට ඉන්නේ ට්‍රැවලින් ලයිෆ් එකේ වුණ අපි. ඉතින් ඉස්සරහට 3 දෙනෙක් වෙන්න යනවා. ඉතින් ඒ අත්දැකීම් වලත් එක්ක බෙදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම ජය වේවා. වාසනාවන්ත දරුපැටියෙක් හම්බෙන්න
ප්‍රාර්ථනා කරනවා. හැමෝටම. සුබානාගතයක් හැබැයි ඔච්චර කියන්න පොඩ්ඩක් බයයි. සුබානාගතයක් කියන එක හැබැයි අපි ඒක ඉතින් ප්‍රාර්ථනා කරනවා නේද? සුබානාගතයක් කියන්නේ.